අනිස ගන්න එපා සර්. ගන්න එපා. මම නැති බැරි කවද සර්. මේ වගේ පොඩි දේවල් කරේ. ලවුනා මොමතා කියන්නේ. හරි. දාන මාංචි. රාජත්. හයි සර්. මෙන්න මේ වතුර බෝතලයක් අරන් එන්න. මම සර් හැමදාම කියනවා සර් අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න එපා කියලා. බලන්න. ඒකට තමයි රජයෙන් අපිට හොඳ පඩියක් ගෙවන්නේ. මොකක්? අනුන්ගේව තමන්ගේ කරගන්නවට තමයි අපිට රජයෙන් ගෙවන්නේ. මේ අද මං ගානේ හොඳ කැම්පේ. යන්න සර් යන්න. සර් මම උදේ ඉඳන් ඇහුවා වයිස් එකෙන් කිව්වා සර් එළියට ගිහිල්ලා කියලා. සර්ට අජීපී සර්ගෙන් ට්‍රාන්ස්ලේටර් එකක් ඇවිත්. Ministry of Civil Defence Unit. මම ඒ ගිහලා මොන මගුලක් කරන්නේ. කොහොමද? සර් මේ දාගේ ඉස්සර කවුරු පෙසවක් ගහලා දන්නේ නැහැ නේද? නෑ එහෙම වෙන්න විදියක් නෑ මං ඉතින් හක්කුලේ ගා ගන්න වැඩ කරන්නේ නෑනේ. ඒකත් තේනවා. කොපි ඔයසි මත ඉන්න සීට් එකේ. නැහැ මහත්තයා MC එකට ගිහිල්ලා. අද උසාවි දවසනේ කොහොමත් 3 විතර වෙයි මං ආවට පස්සේ සර්ට කියන්න. හරි. මට આવුත් කියන්න. මේ අර ගන්න. අනේ සර් මන් නෙමෙයි සර්. සර් නැති බැරි කමට පොඩි ගේම් ගහුවට මේ වැඩේ මන් නෙමෙයි සර් කරේ. අනේ සර් ළමයි දෙන්නෙක් ඉන්නවා සර් ගෙදර. මට ගිය සතියේ DIG ලියනගේ සර් කතා කරා. මගේ CCD එකේ ට්‍රාන්ස්ෆර් එක ඔගේ කියලා. සර් දන්නවනේ ඉතින්. කොහොමත් මගේ ආසාව තින්නේ CCD එකට යන එක. SP ගියාන්සට තමයි රිපෝට් කරන්න තියෙන්නේ. ගියාන්ස ASP ගානද මම දන්නවා. හොඳ වැඩකාරයා. CID ඉන්න කාලේ මම සර්ගා වැඩ කරා. නම්බර් එක තිබුණා. අපි කතා කරලා බලමු මොනවා හරි කරගන්න බැරි වෙනවක් නේ. Good evening, sir. I am CI Kahandawala speaking here, sir. Kahandawala CID නේ. කොහෙද දැන් ඉන්නේ? Sir, දැන් මම Grand Paradise Oasis sir. Sir, පොඩි උදව්වක් ඕන කරලා තියෙනවා. Sir, busy නැත්තම් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? කියන්නේ පුළුවන් දෙයක් මම කරලා දෙන්න. අනිවාර්යයෙන්. නෑ සර් මේ මං ගා වැඩ කරනවා කොල්ලෙක්. පොඩි මේ කේස් එකක් කරලා පොඩි ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. නෑ මේව කරගෙන නම් දින නෙමෙයි. පොඩ්ඩක් පුළුවන් නම් මේක වෙනස් කරලා දෙන්න. නෑ සර් එහෙමයි. ඉතින් පාඩම් තමයි ගන්න. ඔව්. Thank you, sir. Thank you.
සර් මොකද කියන්නේ? මේකයි සුදීර. මේක IGP එකෙන් ආපු ඕඩර් එකක් නිසා අපිට වෙනස් කරන්න බෑ. අනික සුදීර පොලිස් නිලධාරීන් විදියට අපි බැඳලා ඉන්නවා ඕනම තැනක රාජකාරී කරන්න. ඒත් සර් සුදීර දැන් යන්න. ගිහලා රිපෝට් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපිල්ලයක් උනත් කරන්න නේ. හෙට උදේම කෝල් එකක් ගන්න. නෑ. සර් කරපු සුපුරුම කේස් එකක් කියන්න. ඔව් සර් කියන්න ඕන. දැනගන්න ආසයි ඉතින් ඒවා. හැමදාම ඉතින් කරේ සුපිරිම කේස් තමයි. ඔය මං කුරුණෑගල වැඩ කරන කාලේ කුරුණෑගල හන්දියේදී ATM එකක් මං කොල්ල ගෑවා. කියන්නේ ලක්ෂ 100ක්. ලක්ෂ 100ක් උස්සලා තියෙනවා. උ කොහොමද දන්නවද කරන්නේ? බෝඩ් එක print කරගන්නවා. මෙම යන්ත්‍රය తాවකාලිකව නඩත්තු සඳහා වසායන. ඔව් බ්‍රෝඩ් එක ඉල්ලනවා ඉස්සරහා. තොර ගිහිල්ලා ඇතුලේ වැඩේ කරනවා. හොඳ වැඩේ කියන්නේ ඒ ATM එකට මීටර් 10ක් විතර තියෙනකොට පොලිසිය බැරියල් එක. මු කොහොම හරි පැයක් විතර අරගෙන ඔය ලක්ෂ 100 අරගෙන තියෙනවා. ඊට පස්සේ ටවුන් එකේ තිබ්බ ට්‍රැවල් එක තමයි මු යන්නේ. උඩ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න කියලා මේ ස්පා එකකට. ඔව්. ඊපස් අපි දැන් නම වැරදියට ලියලා තියෙන්නේ. හැබැයි මිනිහාගේ ටෙලිෆෝන් නම්බරේ ඔටෝ ලියවිලා. අපි ඒක පස්සේ ෆලෝ කරා ටීම් කාලේ. ඊට පස්සේ කොහම හරි අපි මිනිහා ගත්තා. සර් ඉතින් බඩු ටික හොයාගත්තද ඒ? ඔව්. උන් ඊට කලිනුත් ATM දෙකක් පංකොල්ල කාලා තියෙනවා. එවිල්ලා ගේම දීලා නම්බරේ දීලා ගිහිල්ලා ගන්න. ස්පායි. සර් ගියාම අපිට තමයි පාඩු සර්. ඇයි? බයින්න කවුරුත් නැති නිසා ඈ සර් කවද්ද රිපෝට් කරන්න කිව්වේ? ළඟදීම රිපෝට් කරන්න දී. සර් අද අවුලෙන් ඉන්න කියලා මට තේරෙනවා. සර් ඕන වැඩකට අත ගැව්වොත් එහෙම ඒ ඕන කුණු කොට සුද්ධ වෙනවා කියලා මම දන්නවා. මම හොදාකාරම ඒ ගැන දන්නවා. ඊයයි සර් කෙනෙක් කෝල් එකක් CCD එකටත් යන්න බැරි වෙයි වගේ. සර් අපි යමු කන්න. අද මං ගන්න තමයි කෑම. රෝබන් මූල් ඔයාලද සංවර්ධන වාසනාවක් ලැබුණාද? Hello. Good morning, sir. I'm Sudhir. Good morning, Sudhir. How are you? I'm fine. How about you, sir? I am fine. Thank you for asking. Sudhir, මේ ඔයාට වයසි මහත්තයා කියන්න තියෙන්නේ මොකද්ද වෙන්න ඕනේ කියලා. ඔව් මම හෙට උදේම යනවා IGP හම්බෙන්න. ඒ වුණත් ඔයා දවස් ෆ්‍රීද? ඔව් සර්. අද මම ෆ්‍රී.
අදම ගිහිල්ලා මට රිපෝට් කරන්න කියලා තමයි දැනුම් දීලා තියෙන්නේ. sound like good. ඒ වුණොත් අද හවස 7ට අපි ඒ වුණොත් මූන් ලයිට් එකේදී හම්බෙමු. Okay sir. Sure. Okay na Sudhira. Have a nice day. Excuse me. Good evening sir. I'm Sudhir. Good evening. I am SP Gyan Kurtuak. Please sit down. Thank you. Sudhira කොහොමද මම අඳුරගත්තේ? මම නම් ඉතින් සුධීරව දැකලා තියෙනවා IG recommendations වල. හැබැයි ඉතින් එදාටදී දැන් පොඩ්ඩක් වයසට ගිහිල්ලා. ඇත්තටම සර් මේ මගේ පර්සනල් ඉෂුව පිස්ටල් එක ගන්න හෙඩ්ක්වාටර්ස් ආමරයකට දෙන්න කියලා දෙදුනා. ඔහුගේ කාලේ සිද්ධ වෙච්ච දේවල් එක්ක මම ඇත්තටම උනන්දු නැහැ සර්. පර්සනල් පිස්ටල් එක ගන්න. සර් මේ ඇත්තටම මම කියන්නේ හිටියේ සුධීර අපි මොනවද බොමුද? සුධීර මොනවද බොන්නේ? හැබැයි ඉතින් සුධීර බොන જાති නම් මෙහෙ නෑ. මෙහෙ තියෙන ප්ලේන් ටී විතරයි. මම බිහිවක් කරේ සුධීර ගැන දෙයක් ඕනේ. සුධීර අකලංක විජේසූරිය අවුරුදු 34යි. තාත්තයි අම්මයි දෙන්නම ගුරුවරු. ඒ වලට ආර්ට්ස් වලින්. First time campus selected. You are gold medalist in law from Colombo University. yes. සුධීරයි පොලිසියට බැඳින තීරණය කරේ. Because I believe law is just meant to be a practice. Sometimes the law have to be enforced. That's why I joined to police department. සුධීර දක්ෂ නිලධාරියෙක්. මට සුධීර ගැන කිව්වේ DIG ලියන ගේසි. මම ඒක සුධීර මේ යුනිට් එක තෝරගත්තේ. IG සර්ගේ විෂන් එකක් තියෙනවා සුධීර මත්ද්‍රව්‍ය වලින් තොර රටක් හදන්න පුළුවන් කියලා. සුධීර මොකද හිතන්නේ? ඇත්තටම පුළුවන් සර්. ඔය ඩුබායි, UAE වගේ රටවල් දැන්ටමත් ඔය තීරණය අරගෙන තියෙන්නේ. ඒගොල්ලෝ හරිම පුද්ගලයා හොයලා අත්අඩංගුවට අරගෙන ඒගොල්ලන්ට නිසි ආකාර දඬුවම් දෙනවා. මම හිතන්නේ මෙහෙ කරොත් සාමාන්‍යයෙන් මේක අවුරුද්දක වගේ වැඩක්. මිනිස්සු දැන දැනත් මේ වැරදි කරන්නේ මේ නීතියේ තියෙන හිඩස් වලින් රින්ගන්න පුළුවන් නිසා. අපිට තියෙන්නේ ඒ හිඩස් ටික වහලා දාන්න විතරයි. මම සුධීරත් එක්ක එකඟයි. ඒක නිසා තමයි IG සර් මට මේක බාර දුන්නේ. Welcome to anti narco crime unit. සුධීර තමයි මේකේ පළවෙනි සමාජිකයා. I'm very confused. Thank you, sir. ඒතකොට අපි පොලිසියමද ප්ලේස් වෙන්නේ? නෑ සුධීර. ඒක අපිට බාධාවක්. මෙතන සල්ලි වගේක් තියෙනවා. සුධීර කොළඹින් පිට සෙනග අඩු තැනක් බලන්න. අපි ලබන සතියේ මීට් වෙමු. මම නම් ගිහින් එන්න. මට පුතාව ගන්න තියෙනවා. Okay, sir. Good night. සුධීර ගෙනාපු ඇපීල් එකයි මේකයි. අය පොඩ්ඩක් හිතලා බලන්න. අපි ලබන සතියේ මීට් වෙනවා. Good luck. Thanks again.